හයි මේ තමයි මගේ දෙවෙනි පෙන්න ඕඩර් එක. මම හිතන්නේ මේකෙන් සතියක් විතර තමයි ගියේ. ඒ වගේම කලින් වගේම shipping free. බලමු. ඉතින් ගොඩක්ම මේ මම ඉලෙක්ට්‍රොනික අයිටම්ස් එක තමයි මේ පාර උඩේකට දැම්මේ. මොකද ගායන එක ලස්සන කරන ගමන් ඉන්නේ. ඉතින් ලස්සන සෝලර් ලයිට්ස් වගේ මම බැලුවා. ඒ ටික තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ ගන්නවට වඩා ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන්. ඒකට හේතුව දැන් ලංකාවේ තියෙන ඕනතරම් shops වල branded item අරමේව කියලා warranty period එක අවුරුද්දයි 2යි. හැබැයි මේ වගේ ඒවා මම පාවිච්චි කරලා තියෙනවා කලිනුත් warranty නැහැ. නම් අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් කැටලියක් නැතුව. ඉතින් ඒතර අපිට මිලෙන් අඩු ලාභදායක ගත්තා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකේ යම්කිසි තියෙනවා. ඉතින් ඒක අපේ බජට් එකටත් ඕකේ නම් ලස්සනට ගොඩක් ගන්න පුළුවන් නම් එකක් දෙකක් ගන්නවට වඩා ලංකාවේ මුදලින් මේ එකක් අරගත්තාම ඒක අපිට වැරදිනේ. ඉතින් ඒ නිසා මේ තියෙන සෝලර් ලයිට් එකක් මේක මොකද සත පහක්වත් අපිට වැය වෙන්නේ නැහනේ. මේ පැත්තට වෙන්න ඕනේ. මෙහෙම තියෙනවා නැත්තේ. මෙහෙම තියෙනවා නැත්තේ. මෙහෙම තියෙනවා නැත්තේ. ඊවට තියෙනවා මේ ඔක්කොම තියෙනවා. ඉල්ලන මේ ඔක්කොම ලස්සනට පැක් කරලා තියෙනවා. ලස්සනට ඇවිල්ලා තියෙනවා. කිසිම ඩැමේජ් එකක් නෑ. පිළිවෙලට ලස්සනට පැක් කරලා ඒක ඉවර කරනවා. ලංකාවේ කියමන්ටනේ කවුන්ට් එකෙන් දැන් හැමෝටම ඉන්න කවුන්ට් එකෙන් වගේ කියලා. මට අවස්ථාව දෙකෙන්ම ආවේ ලංකාවේ තියෙන්නේ. මේ ගාඩන් සෝලර් ලයිට් එකනේ. මේක ඉමේජ් එක දැනලා තියෙන කෙනෙක්ට මතක් වෙයි මම කියන්නේ. මේක තියෙන්නේ මෙන්න මේකෙන් මේ විදිහට මේ ගින්දර වැක්කිරනවා වගේ මේ ලයිට්ස් ටික පල්ලෙහාට එල්ලෙන්න තියෙන්නේ. මේක හරි ලස්සනයි. රෑට වෝම් වයිට් එකකින් තියෙන්නේ. එතකොට පහළට නිකන් වතුර වැක්කිරනවා වගේ තමයි මේ පේන්නේ. ඒකට මේ ඔක්කොම ගැජට්ස් ටික තියෙනවා. මෙතන ඉන්නවා පේරි කෙනෙක්. මෙයා තමයි මේක මෙහෙම හෝල්ඩ් කරන්නේ. ඇත්තටම කිව්වොත් මේ ෆේරි එක ඉන්න ගාඩන් ලයිට් එක වැඩ කළේ නැහැ. එතකොට මම එයාට කම්ප්ලේන් එකක් දැම්මා. එතකොට ඒගොල්ලෝ ඉල්ලනවා ඉමේජ් එකක්, වීඩියෝ එකක්, ඒ වගේ දෙයක් ප්‍රූව් කරන්න. ඒක අපි හරියට යවුවාම ඒගොල්ලෝ මට රීෆන්ඩ් එකක් දැම්ම වගේම නැවත ඒක රිටර්න් කරන්න අවශ්‍ය නැහැ කියන පණිවිඩයක් දුන්නා. ඉතින් ඒක හරිම ලාභදායී. මොකද දෙමු එකෙන් තවත් ඕඩර්ස් ගන්න යන නිසා මට රිටර්න් එකක් නැතුව රීෆන්ඩ් කියන ඔප්ෂන් එක දැම්මහම මට නැවත හම්බ වෙන්නේ තෙමු ක්‍රෙඩිට්ස් විදිහට. ඒක account එකට බැර වෙනවා. මට කෑෂ් විදිහට අවශ්‍ය නම් නැවත මගේ account මේ මුදල් තියෙන account එකට, බැංක account එකට කෑෂ් විදිහට නැවත අවශ්‍ය නම් ඒක අනිවාර්යයෙන්ම ටික දවසක් ගත වෙනවා. හරි ලස්සනයි. ගස් වටේට එන්න දාන්න පුළුවන්. මේ සෝලමයි. මේක මෙහෙම පෙවුනට මේක හරි ලස්සනයි. මම මේ ටික මේ දැන් අද රැ වුණානේ. හෙට උදේට මේවා ටික දැම්මම හෙට හවස් වෙද්දී ඔන්න පේන්න පටන් ගන්නවා ලස්සනට charge වෙලා. එතකොට ෆොටෝස් ටිකක් එක දාන්නම්. සමහරවිට මේ වීඩියෝ එක ගේනකොට මට මේත් එක්ක ෆොටෝ එකක් එක්ක පෙන්වන්න පුළුවන් වෙයි. තාම මේක එඩිට් කරලා දාන දවස වෙද්දී බලමු. ඇත්තටම ඉතුරු සෝලර් ලයිට්ස් ඔක්කොම ටික වැඩ කරනවා. අනේ හැබැයි මට ෆොටෝස් නම් ගන්න බැරි වුණා. මම හිතන්නේ මේ වර්ග තුනටම මට ගියේ 8
7,000 ගානයි වර්ග තුරටම. එතකොට ලංකාවේ මම දැන් මෙහෙම ගන්න තරම් හම්බ වෙලා නැහැ. ඉතින් අපිට පුංචි පුංචි අයිටම්ස් වලින් ලස්සනට ගාඩන් එක ඩෙකොරේට් කරන්න ඕන. මේ වගේ අයිටම්ස් ගන්න පුළුවන්. මම වලින් බයෙන් ගත්තේ ඇත්තට මේවා හරියට එයිද මේක මොනවද කියලා. හැබැයි ඉතින් හොඳට තියෙනවා වැඩ කරනවා විතර බලන්න ඕන.